මම අනුජ කොඩිකාර ජාවිස්ට ෆොර අඩනට ඥෝජ මාතර පංචිට බජ ගෙන ගන්න ඉතින් අදපි කතා කරන්න කොහොමද ඩිසයින් කරගත්තු සේන් හිස්ට පේජ ප්‍රෝග්‍රම් කරගන්න කියලා ඉතින් අපි කඩින් වෙදි කතාර කොහොමද මේක ඩිසයින් කරගන්න කියලා දැබ කතා කරන මේ කොහොද ප්‍රෝග්‍රම් කරගන්න කියලා ඉතින් මේ දෙන අපි ඩිසයින් කරගත්තු පේසලින් හිස්ට පේජ්ජක තොකට මේකෙදී අපිට මෙතර තියෙනවා මේ විදියට සර්ච් බයි නොයි සයිඩ කියලා මෙතැදි ටෙක්ස්පොක්ස් ඇදීල තියෙන ඊට පස්ස මෙතන් තියෙන ඩේටගෙන් සර්ච් කරගන්න මෙතැන් අපිට ඩේට සර්ච් කරන්න පුළුවන් ඊට පස්සේ මෙතැන් තියෙන ෆ්‍රොම් ඩේට ටු ඩේට් දිර සර්ච් කරන්න ඇති හදල් තියෙන මෙතන අපට එක ඩේට් කරලා සර්ච් කරන්න පුළුවන් නැතුව දෙකම සර්ච් කරලා සර්ච් කරන්නත් පුළුවන් එතකොට මෙතන පින් බට්න එක තැදින පින් බට්න මෙතර තියෙන මෙතන පින් බට්න තදින ෆයින් බට්න එක තර ඔයිද බට්නස් තියෙනවා සතර පේජරේෂන් පාට්ට තියෙනවා පේජනේෂන්ස් තියෙනවා මේඩියට මේදරදන් පේජනේෂන්ස් තියෙනවා එතකොට ඔයිදිර තමයි තියෙන්නේ තරයි බලමු කොහොමද මේ බට්නුස්ද වැඩ කරන්න සහ මේ වැඩ කරන්න සහ මෙන්න මේ බටන්ස් කොහොමද වැඩ කරන්න කියලා බලමු එතකොට අපිට බලාගන්න පුළුවන් බින්මේදර කෝඩ්ඩට ආවයි පස්සේ මෙතර තියෙනවා සේන් හිස්ට.php ම පින්නේ තෝට අපි මෙතනි දාගෙන තියෙනවා මෙ මේ විදියට අපි මෙතර තියෙනවා අපේ සර්ච් බයි ඉන්නොයි සයිඩ සර්ච් බයි ඉන්නොයි සයිඩ කියන එක අපේ විතර සර්ච් බයි ඉන්නොයි සයිඩ කියන එක තින ඔන්කී අප ඇත්දාගෙන තියෙනවා ඔන්කී අපයක් තර ඔන් ලික්ජන කතා කරලා තියෙනවා පස ඔන් මවස් එන්ටයින් කතාකර තින දැන් අපේ තගන්න ඔන් කී අප ගැන තකොට ඔන් කලික් කියන අපි මවසක කස කරගහිල කලික් කරන්න ඕන දාතන කියලා තකොට තමයි අපිට අදාල පංශන්නක ඕපන් වෙන්න ඊට පස්සේ අපිටි කතාර ඔන් මව සෙන්ට ගැන මවස තට අද අපිට ඕපන් වෙන්න ඕන ඔන් මව සෙන්ට දැන් අපි ඔන් කී අප කියන්න අපි ඒ අදාර ටෙක්ස් බොක්ස එක මොහක් හරිහක් ගහදමට ඒකට අදා රිසාර්ස් පෙන්න්න එක රොන් කිය අප කියන අපි කියයක් ඔබද්දිමේ අදාල රිසාර්ට පෙන්න්න ඕන අපි ඒකට දාලව රිසාල්ට පෙන්න්න ඕන තොට අන්නේ ජනට හදාගෙන තියෙන්නේ ඔන් කිය අප හදාගද සර්චින් නොයිස් කියතර අප අයිල බලමු මේ මොකක්ද මේ ඔන් කී අප කියලා ලැබ බව මොකද මේ ඔන් කී අප කියලා ඉටවස්සේ සර්චින් නොයිස් කියල ඔන් කී අප අපි පාගෙනවූ මෙතර දින සර්චින් නොයිස් කියල පංශන්ය හදාගතර ස්ටජේස පතරාව සර්චින් නොයිස් කිය දිනතර මතන්තිය සර්චින් නොයිස් කියලා මෙතිරින් අප හදාගදන එක පංශන ද සර්චින් නොයිස් කියලා පිටස්සේ ඩොකමන්.ගෙට්ටෙන් අයිඩිය හදර සර්ච් එක වැඩිය කරන්තිය අතර සර්ච් කල කියන්න මෙතැන්දී සර්ච් කල ගැන මෙන්න මෙතරින් අපි දෙන සර්ච් බයින්න සයිලි අපිට ටෙස්ට කරයි සර්ච් කියලා අයිඩියට අල්ලගෙන තියන්නේ පස සර්ච් කාතරින් අල්ලගෙන එක වැලිව කරගෙන අපි දාගන්න ටෙක්ස්ට කිය ටස්ට කන වේරියබල්ලකට දාගෙන අපි අලුත නික්සම්ම ස්ටව රිකස්ටක් ඕපන් කරලා අපඒක රිකස්ට වේරියබලට සේව් කරලා අපි බල රිකස්ටක ඔන්න ඩිස්ටේන්චේක පලෂන් කල් කල අපි දාලා වල රිකස්ට රඩිස්ට හතර සමානද ඇන්ඩ රිකස්ට ලෙස දෙසියට සමානද කිය එහෙමනම් අපි ර රිකස්ටක රෙස්පොන්ස් ටස්ටක සෑම් ඉක්කල් ගාල රෙස්පොන්ස් කියල වේරියබල්ලකට සැපි කියර ඩොකමන්.ගෙට්බ ඉඩි හත්දාලා view area in HTML එක රෙස්පොන්ස් කාන කියලා වස රෙස්පොන්ස විදියට අපි ගෙන ඩොකමන්ට.ගෙට්බ ඉඩිය හදදාල view area in HTML තර මෙතැන්ද අපිට තියෙනවා view area අපි දැක්ක view area කියලා අපි අයිඩිය හදදා මෙන්න මෙතැන් දැබේ ඩිව්ව කල්ලගෙන තියෙනවා මෙතැන් දැබේ ඩිව්ක දාගෙන view area කියල හදාගෙන තියෙනතර අපි අවිල්ල බැලුවොත් මේ view area කියන්න view area ගැන මොකදිය බලන්නාවොත් මෙතනි තියෙනවා අපි පට කෝපන් කරගෙන ඉන්කලුඩ් කරන්න කනෙක්ෂන් එක ඉන්කලුඩ් කරගන්දයක් කනෙක්ෂන් එක ඊට පස්සේ අපි දාගන් තියෙනවා සිටෝල් ෆම් ඉන්වයිස් කියන ඩොල කුවරියකට ඩොල පුුවර කියන අපි දාගෙන්දන සිටෝල් ෆම් ඉන්වයිස් කියන ඊට පස් අපි ඩොල පේච් නම්බ කියන හදාගෙන තියෙනවා සය බලන්න ඉක්සකත්දාලා ඊසෙන් ඩොල ගෙට් බෙදඩහරහා පේජ්ජහක් කාවද කියලා ඊසෙන් ඩොල ගෙට් මෙදඩ හරහා පේජ්ජක්කාද කියල බලන්නවා එහෙමනම් අපි කියන ඩොල ගෙට්ට හපු පේජ්ක මේකට දාගන්න කියලා එල්ස් නැත්තන් අපි කියනවා ඩොල පේජ් නම්බ කියක එක විදිර පෙන්න්න කියලා ඉටසයි පතින් දාගෙන්තනයි ඩේට බේසර සච්ච එකක් දාගෙන මෙතැන්දි ඒකරියන සියලුම රෝස්ටිලාවන්න ඩොල යුසන්ඩස්කෝ රිසාසට් කියනට ඩසයි මෙතැන්දි ඩොල යුසන්ඩස්කෝ රිසාසට් කියරන අම්බරවස් අද පිතින රෝස් කාල දාවනාවගේ ඩොල යුසන්ඩස්කෝ නම් කියන එකට ඊට පස්ස මෙතැදි කරන්නේ ඩොල රිසල්ප පේජ් කියන ඩොල රිසල්ප පේජ් කියනකට
ඩොල රිස්වාල්ප පේජ් කියනකට මෙතන් දාගන්න අටයි අතර පේජ රිසස් අටක් පෙන්න්නනවා ඊට පස්සේ අපි මෙතන් දාගතර ඩොල නම්බර of පේජස් කිය පේජස් කියට ජ බලන්න අයි වෙතද යසන්ඩස්කෝ නම්බල තිය යසන්ඩස්කෝ නම්බල තියන රෝස්කාන බෙදෙනවා රිසාල්ස් පේජ්ජකින් රිසාල්ස් පේජ්ජගෙන් බෙදෙනවා රිසාල්ස් පේජ්ජගෙන් බෙදෙනවා එතකොට මෙතදි රිසාස්ප පේජ්ජගෙන් බෙදෙනවා එතකොට බෙදුවම එත අපිටෙනවා කොච්චර පේජස් ගනත් තියවන කිය තොට රිසාර්ස් ගාන අපි බෙදුවම පේජස් ගානෙක් අපිට පේජ් අපිට දියවා කියමු ඉන්වයිසස් විස්සක් එතර අපි ඉන්වයිසස් විස්ස බෙදුවම අපිට අටෙන් අපිටනවා පේජස් කියත් තේරවාද කියලා පේජස් කියත්යාගේ අපිටනවා එ ඔන්න විදිරට ඇවික පෙන්න්නන්නේ මෙසඩි හදාගෙන් තියෙන ඩොල පේජ් රිසාල් කියන එක ඩොල පේජ් රිසාල් කියක අපි හදාගෙන්තින ඩොල පේජ් නම්බයගෙන් එකක් අඩු කරලා ගුණකාන රිසාල්ප පේජ් කියන එක ගුණකාන රිසාල්ප පේජ් කියනකින් කිය හදාගෙන්තර ඩස පතින් දාගෙන්තින ඩට බේසර සර්චක්කයි සිලෙක්ටෝල් ෆ්‍රම් ඉන්වයිස් ඩොල පුවර කියන සිලෙක්ටෝල් ෆ්‍රම් ඉන්වයිස් ලිමිට් කරන්න ඩොල රිසාල්ප පේජ් එක ඕප්සෙට් ඩොල පේජ් රිසල්ට් ගන්න ඔන්න විදිර අපි හදාගෙන තියෙන ඊට පස මෙතන ොල සිලට එක දාගන්ද ොල සිලෙක්ට ටන්ඩස්කෝ රිසාසත් කියලා සැමතන ොල සිලට ටන්ඩස්කෝ රිසට නම්බර උත්සද්දාලා මෙ නීගතිය රෝස් කියරන්දාගන ොල සිලට ටන්ඩස්කෝ නම් කියන එකට ඊට පස මෙතැදි ෆෝයකත් දාලා බලනවා ඩොල එක් කියනක බින්දුවට සමාන කරලා ඩොල සිලට ටන්ඩස්කෝ නම් කියන එක උඩයිද බල ඩොල ස්ටෝඩ ඩොල සිට ටස්ක නම්තින විශාල බල ඩොල ස්ටොඩ කියන්නේ කැටිය කියන ඩොල සිට ටස්කෝ නම් කියන එක බින්දුරට විශාලදිය බලන්න එහෙමනම් අපි ඩොල එක්සකින් එක වැඩි කරන ගමන් ෆෝරු පෙරන් කන්නවා එත් එක්ම ඩොල සිට ටස්කෝ සක්තින පචසොක් අදාලා ඒන සිරම්ට දාන ඩොල සිට ටස්කෝ ඩට කියනකට ඊට පස්සමතන්දි පිචිප්ටකෝ ටෝස් කරලා තන්දි අපි ගිහින් තියෙන මේ විදියට ස්ටමල් පාටක් මෙතන්දි අපි කරන්න අපේ ඉන්නොයි සයිඩියක කැන සිලට ඩේට වද ඉන්නොයි සයිඩියක සිට ඩේට වද ඉන්නොයි සයිඩිය එක මෙතැදි ඩිස්පලේකන් තියෙනවා ඊට පස්ස පියි පිටක් කෝපන් කර ඩේට පෙසර සර්චත්දාගෙන් තියෙනවා සිලටෝල් ෆොම් ප්‍රඩක්් කටේ බලට දාගන්න සර්ච සිටෝල් ෆොම් ප්‍රඩක්් වයා අයිඩියක අයිඩියක අපේ සිලට ඩේටවල තිය පට අයිඩිය වෙන්න ඕන තොට ඩේට බෙසට විල බැලුවොත් අපි ඩේට බෙස අයට බලමු තොට මේතින අපේ ඉන්වයිසයි ඉන්වස්ටේබල ඉන්වස්ටේබල ප්‍රඩක්් අයිඩ තුර සිට ඩේට කියල ගැන අපේ ඉන්වස්ටේබලට දාපු පුවරිකට දා ඩේට ටික එතකොට ඒක තින පඩට් අයිඩිය එක ඒක ප්‍රඩක්ටේබල අයිඩිය හත්තක මැච්චෙන්නවා ටේබල අයිඩිය ඇත එක ඉන්වස්ටේබ පට අයිඩිය මැච්චෙන්නවා අන්න එහෙම තිය රෝස් කරන්දා ගන්න කියල කියනවා අපි ඩොල ප්‍රඩක්් අන්ඩස්කෝ විසාසට් කියනකට ඊටමස අපි එක තියෙන අපි ඩොල ටස්කෝ සටන පච සොක් අදාර එක තින සිරුම් ටන් දාගන්න ඩොල ප්‍රඩක්් අන්ඩස්කෝ ඩේට කියනකට සයි මෙතන්ද ආයිට ලෝස් කල මෙතැද අපි දාගන්න ටම පාට්ටක් මෙතැද අපි අපේ ඩොඩ ප්‍රඩක්් ඩේට වල තියෙන ටයිටල් එක කෝකර ගන්න මෙතදි පිචිප්ට දාලා අපේ ටයිටල් එක මෙතන්ද කෝකර ගන්නවා ටයිටල කෝකර ගන්නවා ඊට පස්සේ අපි IPටක් ඕබන් කරලා මෙතැදි ආයිදායිද ඩේට බෙසච්චක සිටෝල් ෆම් යස වෙයා ඊමේල් එක යසගේ ඊමේල් එක අපේ සිට ඩේට වල තියෙන යස ඊමේල් එක වෙන්න ඕන ඒ කියන්නේ අපි මෙතැන්ට අයිල බැලුව අපේ මෙතන තියෙන යස ඊමේල් එක යන්න ඉන්වස්ටේබල තින යස ඊමේල් එක යස ටේබල් එක ඊමේල් එකට සමාන වෙන්න ඕන අන්න එහෙනම් එහෙම තියෙන රෝස්ටරම කියවදාගන්න කියලා ඩොල යසන්ඩස්කෝ රිසා සැට් කෙනකට ඩොල යසන්ඩ සාසට් කන දාගන්න කියලා එසවි මෙතැදි ඩොල යසන්ඩස්කෝ රිසාට පච සොක්කයක් දාලා ඒක තියන ඩෙට් දාගන්න ඩොල යසන්ඩස්කෝ ඩේට කියනකට ටැස මෙතැදි අපි කරන්නේ පිචුටෙක් ලෝස් කරලා කඩීමගේම මෙතන් අපි ඩොල යසන්ඩස්කෝ ඩේටවල තින ෆස් නේම් එකයි ඩොල යසන්ඩස්කෝ ඩේට තින එල්නේම් එකයි මෙතැදි පෙන්න්නවා ෆස් නේම් ලාස් නේම් මෙතැදි අපි පෙන්න්නනවා ඊට පස්ස අපි මෙතැන්දි පැන්න කියෙන තියෙනවා ඩොල සිල්ට ඩේටවල තියෙන ටෝටල් එක සිට ඩ ටෝටල එක ඉන්වස්ටේබල ටෝටල පෙන්න්නවා තර මෙතැ ටෝටල් කියලා ඉන්වස්ටේබල්ලගේ ටෝටල එක වෙන්න මෙම ටෝටල එක අපි පෙන්න්න කියලා කියනවා ඊට පස්සේ අපි මේ දිට මෙතැන්ද අපි පෙන්න්න සිට ඩඩ තින කොන්ටිටියක හගැන මෙ මේ දිර කොන්ටිටියක කොන්ටිටිය පෙන්න්න කියල කියනවා ඊට පස්සේ අපි ඔයදිර කියන ටස මෙතැන්දිවි හදාගෙන තින මෙන්න මේ විදියට මෙන්න මේදර පෙතිනි හදාගෙන තියෙනවා පිචිප්ටක් කොපන් කරලා ඉෆෑ දර බලන්නවා
ඩොල සිලෙක්ටඩ් ඩේට වල තියෙන ස්ටේටස් එක ඩොල සිලෙක්ටඩ් ඩේට වල තියෙන ස්ටේටස් එක මෙන්න මේක ඩොල සිලෙක්ටඩ් ඩේට වල තියෙන ස්ටේටස් එක සමානද බලනවා බිඳුවට සමානද බලනවා බිඳුවට සමානන් අපි කියනවා බට්නයක් හදාගෙන තියෙන මෙතැන්දි BTN බිට්න සක්සස් BTN බිට්න සක්සස්යක් හදාගෙන තියෙනවා කම්ෆෝම් මෝඩ කියලා කම්ෆෝම් මෝඩ කියලා BTN බිට්න සක්සස් බට්නයක් හදාගෙන තියෙනවා අපි එකට දාගෙන තියෙනවා ID එක BTN අපේ දාගෙන දෙනවා PHP ටැග් ඕපන් කරලා එක්කෝ සිලෙක්ටඩ් ඩේටා වල තියෙන ඉන්වොයිස් ID එක අපි දැන් ID එක දාගෙන තියෙන්නේ BTN PHP ටැග් ඕපන් කරලා එක්කෝ කරන් දෙනවා සිලෙක්ටඩ් ඩේටා වල තියෙන ඉන්වොයිස් ID එක on click එකක් දාගෙන තියෙනවා change invoice status කියලා on click එකක් දාගෙන තියෙනවා change invoice status කියලා change invoice status කියලා දැන් අපි දාගෙන දෙනවා on click එක ඊට පස්සේ අපි ඒකට දාගෙන තියෙනවා PHP ටැග් දාලා selected data වල තියෙන invoice ID එක selected data වල තියෙන invoice ID එක දැන් අපි බටන් එකක් හදාගෙන තියෙනවා අන්න ඒ විදිහට confirm order කියලා ඊට පස්සේ අපි LCF එකක් දාලා LCF එකක් දාලා අපි බලනවා selected data වල තියෙන status එක එක නම් ඒ කියන්නේ බිඳුව නෙවෙයි නම් අපි බලනවා ඊට පස්සේ status එක එකට සමානද කියලා. එකට සමාන නම් අපි හදාගෙන තියෙනවා BTN warning එක. BTN warning එකක් හදාගෙන තියෙනවා. අපි තුන් ID එක දාගෙන දෙනවා BTN PHP ටැග් ඕපන් කරලා එක්කෝ කරන් දෙන selected data වල තියෙන invoice ID එක. on tick එක දාගෙන දින අරකම තමයි change invoice status PHP ටැග් ඕපන් කරලා එක්කෝ කරන් දෙන selected data තියෙන invoice ID එක. ඒක packing. ඒ බටන් එක packing. ඒ කියන්නේ status එක දැන් අපි කියන packing. ඊට පස්සේ තැන්දි එහෙම එකත් නෙවෙයි නම් ඊට LCF එක දාලා බලනවා එකත් නෙවෙයි නම් ස්ටේටස් එක දෙකට සමානද කියලා සිලෙක්ටඩ් ඩේටා වල තියෙන ස්ටේටස් එක දෙකට සමානද කියලා බලන්න. දෙකට සමාන අපි හදා ගන්නවා dispatch බටන් එක. බටන් එක හදාගෙන අපි දා ගන්නවා එකට BTN info එක. BTN info එක බටන් එක දාගන්නේ ID එක හරි විදිහටම දාගෙන on click එකත් හරි විදිහටම දාගෙන අපි මෙතනදී dispatch බටන් එක create කර ගන්නවා. ඊට පස්සේ අපි ආයෙ බලුවත් ආයෙත් දෙකත් නෙවෙයි නම් LCF එකක් දාලා බලනවා දෙකත් නෙවෙයි නම් තුනට සමානද කියලා. ඉතින් අපි හදා ගන්නවා බටන් එකක් ක්ලාස් එක දා ගන්නවා BTN primary කියලා shipping බටන් එක හදා ගන්නවා. ඒතර අර විදිහම ID එක on click එකේ දාගෙන shipping බටන් එක හදා ගන්නවා. ඊට පස්සේ අපි බලනවා තුනත් නෙවෙයි. එහෙනම් අපි LCF එකක් දාලා බලනවා status එක හතරට සමානද කියලා. හතරට සමාන නම් අපි බටන් එකක් හදා ගන්නවා BTN danger. BTN danger බටන් එකක් හදා ගන්නවා. ID එක සහ on click එක කලින් විදිහටම දාලා delivered බට්න එක. එතකොට අපි දන්නවා ඕඩරයක් කන්ෆෝර්ම් කරපු තැනීදලා ඕඩරයක් පේට් කැන සල්ලි ගෙවල කන්ෆෝර්ම් කරපු තැනීදලා ඩිලිවර් කියන තැන්ට නැහම් අපිට ස්ටෙප්ස් විදිර ඕඩ එක තියන්න පුළුවන්. එතකොට සල්ලි ගෙවපු ගමන් ඕඩ කම්ෆෝර්ම් වෙනවා. සල්ලි යපුගන් ඕඩ කම්ෆෝර්ම් වෙනවා. ඊට පස්සේ අපි ඕඩ එක පැකින් කරන කම්ෆෝර්ම් කරපුවා ඩිලිවර්් කරන්න බෑන කම්ෆෝර්ම් කරුවා ඩිලිවර්් කරන්න බෑ. ඊට පස්සේ අපි ඕඩක පැකින් කරනවා ඕඩක පැකින් කරනවා තොට පැකින් ස්ටප් කරනවා ඕඩක පමුණන් පසේ තමයි පැකින් ස්ටප් කරන්නේ පැකින් ස්ටප්පයෙන් අපියනවා ඩිස්පැච්ච කරේ යන්න පිටත් කරනවා ඩිස්පැච් බට්න කරනවා ඊට පස්සේ අපි ඩිස්පැච් කරම ඩිස්පැච් කරල අප ශිපින් කරනවා ශිපින් කරනවා ශිපින් ස්ටප් කරනවා ඊට පස්සේ අපි ශිපින් කරලා ඒ අදාර කස්ටමට දුන්නම් පස ඩිලිවඩනවා එතර එතනින් හට දෙයක් අපේ නැහැන ඩිලිවඩුලන් පස්සේ එතරින්ගේ ප්‍රසෙස්සකි වරයි එතරින්ගේ ප්‍රසෙස්සකි වරයි තෝඩ ඕඩ කම්ෆර්ම් වෙනවා පැකින් වෙනවා ඩිස්පච්චනවා ශිපින් වෙනවා ඩිලිවඩනවා තොට ඔය ස්ටප්ක තමයි ප්‍රඩක්් එකක් අපි කස්ටමට පාරදනකොට වෙන ස්ටප්ස් ටික තෝට ඔන්න ඉට ගරය බාන අපි දැම් මොනි ටෙස් ගෙදක තියෙන්නේ කියලා පේතදි බලන ඊට පස්සේ අපි මෙතන්දී මෙ මේ විදියට හදාගෙන දින අපේ පේජනේෂන් පාට අපි පස්ස කතා කරමු තොට අපි දැම් උඩ හිටිය අපේ මෙන්න මෙතන අපි හිටියේ මෙන්න මෙතර සර්ච් ඉන්වොයිස් කියන එකේදී සර්ච් ඉන්වොයිස් කියන එකේදී මෙන්න මෙතන අපි view area එක ගත්තා. විතර view area එක ගුවම පිටක් ගාලා ඉන HTML එකක් දාලා response එක ගන්නවා ඒක. ඊට පස්සේ අපි මේ සම්පූර්ණ request එක get method එක හරහා search invoice process.php එකට search invoice process.php කියන එකට ID එක විදිහට text එක bind කරලා තමයි යවන්නේ. ID එක විදිහ මෙතනින් ආපු TXT එක ID එක විදිහ මෙතනින් ආපු TXT එකත් බයින් කරලා යවනවා. එතකොට මෙතනින් ආපු TXT එකත් බයින් කරලා අපි යවනවා. එතකොට අපි ඇවිල්ලා බලමු search invoice process
search invoice process කියනට අපි ඇවිල්ලා බැලුවොත් මෙන්න මෙතන තියෙනවා search invoice process කියන එක. එතකොට search invoice process කියන එකේදී මෙන්න මෙතනදී අපි දාගෙන තියෙනවා මේ විදිහට ඉන්කෂන ඉන්කලුඩ් කරන දේ උඩින්ම ඊට පස්සේ බලන if එකක් දාලා EZ get method හරහා ID එකක් ආවද. එහා පැත්තෙන් අපි ID එකක් බයින් කරලා ලැබුවා ID එක ආවද කියලා බලනවා. ආවනම් අපි කියනවා $get method හරහා ආපු ID එක $invoice ID කියනට දාගන්න කියලා. invoice underscore ID කියනට දාගන්න කියලා කියනවා. ඉතින් මෙතන database එකේ search එකක් දාගෙන තියෙනවා select all from invoice where invoice ID එක අපේ එහා පැත්තෙන් ආපු $invoice underscore ID කියනට සමානද කියලා බලනවා. එහෙමනම් අපි ඒ තියෙන data එක දාගන්න $invoice underscore result set කියන එකට. ඉතින් මෙතෙන් $invoice underscore result set කියන number උස්සයක් දාලා මෙතනදී අපි කරන්නේ $invoice underscore නම් කියන එක $invoice underscore නම් කියන දාගන්නවා මේ number උස් ගන්න. ඊට පස්සේ මෙතන if එකක් දාලා බලනවා $invoice underscore නම් කියන එක එකට සමානද? يعني එකක් තියෙනවද? එක row එකක් තියෙන්නේ කියලා බලනවා. එහෙනම් අපි එතනදී කියනවා $invoice underscore result set කියන fetch sock එකක් දාලා ඒකේ තියෙන serum data දාගන්න $selected underscore data වලට කියලා. අපි කියන්නේ ඒකේ තියෙන serum data දාගන්න $selected underscore data වලට කියලා. ඊට අපි ඉතින් PHP එක close කරලා HTML part එක කරගෙන අපි දැන් දාලා තියෙනවා මේ විදිහට div class එකක් call1 එකක් දාගෙන background secondary කරලා මෙතනදී අපි දාගෙන තියෙනවා මේ විදිහට අපේ .selected data වල තියෙන invoice ID එක. ඊට පස්සේ අපි ආයි database එක search එකක් දාගෙන තියෙනවා select all from product ID එක where ID එක අපේ selected data වල තියෙන product ID එක වෙන්න ඕනේ. කලින් දැම්ම උගුර එකම තමයි product table එකට ID එක අපේ selected data වල තියෙන product ID එක වෙන්න ඕන. එතෙන්දී ANS rows ටික අරගෙන දාගන්න අපි $product underscore result set කියන එකට. ඊට පස්සේ අපි මෙතනින් $product underscore result set කියන fetch sock එකක් දාලා ඒකේ තියෙන serum data දාගන්න $product underscore data කියන එකට. ඊට පස්සේ අපි මෙතනදී div class එකක් ආයි දාලා තියෙනවා. දාගෙන අපි මෙතනදී bg body එකක් දාගෙන echo කරගෙන තියෙනවා මෙතනදී $product data වල තියෙන title එක. $product data වල තියෙන title එක දාගෙන තියෙනවා. අපි ආයි PHP එක open කරලා database එක search එකක් දාන්න තියලා select all from user where email $selected data වල තියෙන user email එකම වෙන්න ඕන. එතකොට අපි කලින් දාපු කෝඩ් එකක්මයි. එතකොට ඒ තියෙන rows ටික දාගෙන දෙන $user underscore result set කියනකට ඊට පස්සේ ඒ $user underscore result කියන fetch sock එකක් දාලා ඒකේ තියෙන serum data දාගෙන දෙනවා $user underscore data කියන එකට. ඊට පස්සේ අපි ආයි PHP එක close කරලා HTML part එකක් කරලා අපි මෙතෙන්දී background secondary කරලා PHP එකක් open කරලා echo කරන් දෙනවා user data වල තියෙන first name එක මෙන්න මේ part එක පාවිච්චි කරලා තියෙන්නේ space එකක් තියන්න. ඊට පස්සේ $user data වල තියෙන l name එක දාගෙන තියෙනවා. ඊට පස්සේ l name එක දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙතනදී දාගෙන තියෙනවා selected data $selected data වල තියෙන total එක. ඊට පස්සේ $selected data තියෙන quantity එක අපි ඔය විදිහට දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී අපි දාගෙන තියෙනවා මෙන්න මේ විදිහට PHP stack open කරලා PHP stack open කරලා මෙතනදී අපි දාගෙන තියෙනවා මේ විදිහට if එකක් දාලා බලනවා $selected data වල තියෙන status එක. $selected data වල තියෙන status එක බිඳුවද කියලා බලනවා. බිඳුව නම් අපි බටන් එකක් හදාගෙන තියෙනවා BTN success button එක confirm order කියලා. බිඳුවට සමාන නම් අපිට දැන් පෙන්න බටන් එක confirm order කියන බටන් එක දැන් පෙන්නන්නේ. ඒතර අපේ status එක බිඳුවේ තියෙනවා අපි confirm order කියලා පෙන්නනවා. ඊට පස්සේ if එක දාලා බලනවා බිඳුව නෙවෙයි 1ද. එහෙනම් අපිට packing කියලා බටන් එකක් පෙන්නනවා BTN warning බටන් එකක් පෙන්නනවා packing කියලා. ඊට පස්සේ මෙතනදී 2 නම් අපිට පෙන්නනවා BTN info බටන් එක dispatch කියලා. ඊට පස්සේ 3ට සමාන නම් අපි කියන status එකේ product එකේ ඒක BTN primary බටන් එක shipping කියලා පෙන්නනවා. 4ට සමාන නම් status එක අපි කියනවා BTN danger බටන් එකද delivered කියලා පෙන්නන්න කියලා. ඒතර ඔන්න ඔය දේවල් ටික පෙන්නනවා අපි ඉන්න status එක අනුව අපිට ඔය අපිට අදාළ බටන් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙතනදී දාගෙන තියෙනවා else එකක්. මේ else එක යන්නේ මෙන්න මෙතන උඩටම. මෙතන උඩට දාගෙන තියෙනවා අපි කියන්නේ if එකක් දාලා invoice underscore නම් කියන එකට සමාන කරනවා. එහෙම invoice underscore නම් කියන එක එකට සමාන නැත්නම් අපි කියනවා මෙතනදී can't found invoice කියලා. can't found invoice කියලා මෙතනදී කියනවා. ඊට පස්සේ මෙතනදී කියනවා else එකක් දාගෙන ආයි ඒක වෙන්නේ මෙන්න මෙතනට කියන්නේ if එකේ EZ $get method වල ID එකක් ආවේ නැත්තම් $get method වල ID එකක් ආවේ නැත්තම් අපි කියනවා invalid invoice ID කියලා. invalid invoice ID කියලා දෙන්නේ කියනවා. ඒතර ඔන්න විදිහට ඔක හදාගෙන තියෙන්නේ අපි. ඊට පස්සේ අපි ආයෙත් බලමු selling history එකට. selling history එක අපි ආයෙත් බලමු. එතකොට මෙන්න දැන් මේ on key up එක හරි.
බලමු මෙන්න මේ ඔන්කී අප් එක හරි කොහොමද මේ ඔන්කී අප් එක වැඩ කරන්න කියලා බලන්නාවොත් මෙන්න මෙතැන්දි මෙ මේ විදිර තියෙනවා එතකොට අපිට මෙතැන්දි ඔන්කී අප් එක තොට මෙතැන්දි අපි ඔන්කී අප් එක විදියට සර්ච් ඉන්වොයිස් සයිඩ කිය තියෙන්නේ සර්ච් ඉන්වොයිස් සයිඩ එක තියෙන තුර අපි අයිල බැලුවොත් අපේ ටේබල්ලකට අප ටේබල් අයිල බැලුවොත් ඉන්වොයිස් සයිඩ එක ඉන්වොයිස් සයිඩ කිය මෙන්න මේ පැත්තෙන් තින මේ අයිඩ එක මෙ මේක ඕඩ අයිඩියක මේ අපි තියන ඉන්වොයිස් සයිඩ ඉන්වොයිස් සයිඩ සර්ච් කරන කියන්නේ එතකොට අපි මෙතැන්දි අදීර බලමු මෙහෙම ඔන්න හොම දුන්න පෙස අපිට අදාළ එක පෙන්න්නනවතර අපිට අදාල ඉන්වොයිස් සයිඩ ද ඩීටසී තැදි බලාගන්න පුළුවන් ඉන්න සයිඩ නමය පොඩක්ට සැම්සුන් ජස් 25 බය අනුෂකොටිකාර මවන්ටක දෙදාහයි පන්ටිය එකයි පැකින් ස්ටසන දැන්ටම තියෙන් පැකින් ස්ටස ටම තියෙන් ඔන්න දර පේනවා අපිට මේ විදිර අදාල යහුවම විදර බින්දු හබර අනතර අපි කියෙන කාන් ෆවන්් ඉන්වයිස් බින්දුව කිය ඉන්න සයිඩගන්න හැ හැබ බික්ක හපුුවම ඔට එකට දාර ඩීටස්ටිය පෙන්න්නවා එකට දා ඩිවස්ටිය පෙන්න්නවා තොට ඔයදර යහුවම ඔබට ඔන්න හම දාල දේවල්ටික විතරක් පෙන්න්නවා හොට අදාල එක විතර අපට අග අරගෙන පෙන්න්නවා තොට ඒක මෙතනි දාගෙන් තියෙනවා ඊට පස්සේ අපි බැලුවොත් ඇවිල්ලා අපේ කෝඩ්ඩකට අපි එදිර ඔන්කී අප හදාන්දර අපි ෆයින් කියන බට්නක බන්න ඔන්න හැ අපික දෙද්දිම අපිට අදාල ප්‍රට ඇවිල්ල පෙන්න්නවා තුරා දකින්න ති මෙම අපි මේ කියක බන්න විතරයි ඕන අපට ටක්ග දාල ප්‍රට්ට කියෙනවා එතකොට අපි ෆයින් කියෙන බට්නක බන්න ඔන්න හැ අපි ඔබත්දිම මේ විදියට අපිට වීව් වෙලා පේරම එතට ඔන්න ඉදිරතමගේ පිය හදාගෙන තින ඔන්කී අප ඒවට ඩස අපි පල්ලහටවත් මෙතන තියෙන අපේ ඔන් කලික් අදාගෙනයි ෆයින් බට්නකට ෆයින් සෙලින් කිය තියෙනවා ෆයින් සෙලින් කියලා අපි දාගත ඔන් කලික්ය ෆයින් බට්නට පියයිල බැලුවත් ෆයින් සෙලින් කෙනට මේ ෆයින් සෙලින් කියන ෆංක්ෂන් ක්‍රේට්ගෙන තුළ මෙතැන්දි දාගෙන තියෙනවා ඩොකමන්ට ගෙට්ටෙන් බයිඩ දාගෙන ෆ්‍රොම් කියලා එක වැලිය කරන්න ඉට පස ඩොකමන්ට ටම වඩ ද ට කියල ඒක වැලිය කරන්න පේ දාගෙන ෆොම් වැඩ බල ට වැඩ බලට බැලුත්න අයිඩිදෙක් කොහෙන් දාව කියලා මේ අඩිය කොහෙන් දාග බැලුවත් මෙන්න මෙතර තියෙනවා මෙන්න මෙතර තියෙනවා මෙන්න මේ විදියට මෙන මෙතන තියෙන අපේ ෆ්‍රම් ඩේට හ අයිඩියදාගෙන් තින ෆ්‍රම් කියල ටඩට අයිඩියදාගන්න ට කියලා එත ඔන්න අයිඩ ඩෑම ති කච් කරගෙන් තියෙන්නේ ඉට පස්සේ අපි අලුත එක්මල්ටප ට කොපන් කල අපි දාගන්න රෙක්ස්ට කන වැඩිය බලකට දවස රික්ස් ොන්ටඩිස්ටේ චේන්ක ෆංශන් හෙට කල් කල බල්ල ඉෆද රික්ස්ට රඩිස්ට හතරට සමානද ඇන්ඩ රික්ස්ට ට දෙසිය සමාන කියලා එහෙමනම් අපි රික්ස්ට රෙස්පොන්ස් ටස්ටක රෙස්පොන්ස් කියන වේරිය බලට දාලා ඩොකමට ටම් අඩියත් දාලා වීව් ඒරියායක ඉනස්ටම්ල් කරන්නවා අර වගේම තකොට මෙතැන්දී ඩොකමට බයිඩියත් දට වීවේරයායක ඉනස්ටම්ල් කරගන්නවා කලින් අපි කරා වගේම කලින් අපි ඔන් කිය අප ඇත්දාලා කර එතන්දි වගේ මේක මේවන් පලික්්කෙදි අපි වීවේරයාක ඉනස්ටම්ල් කරන රෙස්පොන්සකට ට පස්සේ අපි මෙතැන්දී රික්වස්ට සම්පූර්ණ රික්වස්ට එක ගෙට් මෙතඩ් එක හරහා ෆයින් සෙලින් ප්‍රොසෙස් ෆයින් සෙලින් ප්‍රොසෙස්.php කියනකට ෆයින් සෙලින් ප්‍රොසෙස්.php කියනකට යමනවා කොහොමද යවන්න F කියලකට අපේ ෆ්‍රොම් එක දාලා යවනවා ඇන් ටීලෙකට අපි 2 එක දාලා යවනවා තකොට මෙන්න මේ F කියලෙකට අපි ෆ්‍රොම් කියන දාලා යවනවා ට කියනට අපි 2 කියන දාලා යවනවා තොට මෙන්න මේ වැඩියස් දෙකත් අපි මෙතැන්දි මේ ගෙට මෙතඩ හර ෆයින් සයින් ප්‍රස්.php කර යවනවා ටික්වස්ට සෙන් කරල දෙන බේල ඇවිල්ල බැලුවොත් ෆයින් සෙලින් ප්‍රස්.php කියකට ෆයින් සලින් ප්‍රස්.php ඇවිල්ල බැලුවොත් ඔන්න විදිර තමයි තියන්න තොට මෙතැන්ද අපි දාගෙන් තියෙන පට කෝපන් කරලා ඉන්කලෝට් කාන්දින කනේෂන් එක ඊට පස මෙතැන් අපි දාගෙන්දෙන ඉක්ත් දාගෙන ඒසෙට් ඩොල ගෙට මෙතඩ කරහා Fන් ඒසෙත් ඩොල ගෙට මෙතඩර ටීගයක් කාද අතර අපේ අතැන්දි ෆොම් කියන එකකට 2 කියන ටීයකටත් තම දාලෙවේ තොට මෙතිනේ බලන්න ඉදක ආවද කියලා ආවන අපි ඩොල ගෙට දඩරපු කරගෙන් ඩොල ෆොම් කියට දාගන්නවා ඩොල ගෙට දහරපු ටිය කරගෙන ඩොල 2 කියකට දාගන්න ටස මෙතට ඩට පෙස සර්ච් දාගන්න සිලටෝල් ෆම් ඉන්වයිස් කියලා ඒක තින සිරටරන් දාගන්න තින ඩොල ඉන්වයි සන්ඩස්කො සා සෙට් කියලා මෙතන් අපි ඩොල ඉන්වයි සන්ඩස්කො සැට නම්බර උසදර දැදි තිය රෝස් කරන දාගන්න ඩොල ඉන්වයි සන්ඩස්කො නම් කියලා වස පෝක කෝපන් කියලා ඩොලයිස් බින්දුර සමාන කළ ඩොලක් ඩොල ඉන්වයි සන්ඩස්කෝ නම් කියන විශාල බන ඩොලක්ට වඩා ඊට පස්සේ ඩොලක් වැඩි කරන ෆොලු පරන් කරන ම තැක ඩොල ඉන්වයි සන්ඩස්කො පච්ච සොක්යක් දාලා
ඒක තින සිරුම් ටන දාගර තින ඩොල සිට ඩේට කියනකට මෙතන් ඊට පස්ස අපි කරන්න ඩොල සිට ඩේට වල තියෙන ඩොල සිට ඩේට වල තියෙන ඩේට්ට කරගදාගන්න ඩොල සෝල් ඩේට් කියලා ඩොල සිට ඩේටවල තින ඩේට් රඳාගන්නවා සෝල් ඩේට් කියලා ඊට පස්සේ අපි මෙතනින් හදාගන්නවා අලුතෙන් ඩේට්ටක ඩොල ඩේට් කියලක් හදාගන්නවා අරගේ එක්ස්පලෝට් කරගන්නවා මේක එක්ස්පලෝට් කරගන්නවා ඩොල ඩේට් කියල එකක් හදාගෙන අපි එක්ස්පලෝට් කරන්න ඩොල සෝල් ඩේට් ඩොල සෝල් ඩේට් එක එක්ස්පලෝට් කරගෙන අපි ඩොල ඩේට් කියලකට දාගන්නවා ඊට පස්සේ අපි වෙතරින් ඩොල ඩේට් කියනක තියෙන සීරෝ වැලියක දාගන්න ඩොල ඩ කියනකට ඩොල ඩේට් කෙනක තියෙන ෆස්ට ලියක දාගන්නවා ඩොල ටී කියල එකට ඉටස මෙතන විෆ්‍යත් දාල බලන්නවා එම්ටිද බලන්නවා ඩොල ෆ්‍රොම් කියනක සහ ඩොල 2 කියන කියන හැපත ගෙත්මද දාලාපු ෆ්‍රොම් එක 2 එකයි එම්ටිද කියලා බලන්නවා මෙතති බලන්නේ ෆ්‍රොම් එක එම්ටි නැද්ද 2 එක එම්ටිද කිය බාන්නේ ෆ්‍රොම් එක එම්ටි නැද්ද 2 එක එම්ටිද කියලා බලන්නවා ඊට පස්ස බලන්නවා ඉෆ්‍යත් දාලායි ඩොල ෆ්‍රොම් එක කුඩා හෝ සමාන ඩොල ඩීට වඩා ඩොල ප්‍රොම් එක කුඩා හෝ සමානද බලන්න ඩොල ඩීට වඩා ඊට පස්ස මෙතැන්ද අපි ඩියව් ලාස ගත්දා ගන්නවා ඉටවස් මෙතන් අපි ස්ටේම පට ඩියව් ලාස් රෝය ගත්දාගෙන මෙතැන්ද අපි කරන්න පේචිප්ට ඇත්දාගෙන අපි එක්කෝ කරගන්න සට ඩේරදි අයිඩිය එක ඊට පස්සේ මෙතැදි පෙන්න්නනවා අර විදියටම ප්‍රටේබලට සර්චදන අයිඩිය ලට අයිඩියට මැත්සන විදිර පික පෙච සොක් දාල තිට ටිකරගෙන මෙන්ද ඩොල ප්‍රඩ ටයිටල පෙන්නවා ඊට පස්ස අපි යුස ටේබල සජදාගෙන අප මේල්ලක් ජල පෙන ඩොසිට ඩ යුස මේනකට එතන්දී ඒ රෝස්ටිකගේ පච සොක් දාලා ඇතන්ද අපි හදාගන්නට යුසන් ස්කොඩේඩ කියනක රස අපි ඒක දාගන්න මෙ මේ විදිර ෆස්ට නමික ලාස්නේම එකයි යුස ඩේට දින ෆස්ට නම් ලාස්නේම් මේදිර දාගන්නවා ඉට පස ඩොලසිට ඩේට දින් ටෝල්ල දාගන්නවා ඩොලසිට ඩේත කොන්ටිට දාගන්න ඉට පස මේ විදියට අපේ බටන්ස් ටික මේ විදිර පෙන්න්නන්න කිය කියනකොට ඔය සම්පූර්ණ කොටස ඔය සම්පූර්ණ කොටස වෙන්නේ සම්පූර්ණ කොටස වෙන්න ෆ්‍රොම් කියන කැම්ටි නැති වෙලා එක ෆ්‍රොම් කියනක ඇට මොනහරි මොහකඩේට ඇදදීලා 2 කියනක එම්ටිලා තිබ්බොත් 2 කියන කැම්ටි තිබ්බොත් සහ ආයි ඊළඟ ඉෆ්කත් ටුවෙන් ඕනේ කියන්නේ ඩොල ෆ්‍රොම් කියන ඩේට් එක ඩොල ඩ කියන ඩේට වඩා කුඩා හෝ සමාන වෙන්න ඕන කුඩා හෝ සමාන වෙන්න ඕන එතකට ඔන්න හොම තමයි අපි දීල තියෙන්නේ එතකොට ඒ සම්පූර්ණ කොටස මෙ මෙතරින් ගෙන මේ සම්පූර්ණ කොටස මෙන්න මේ සම්පූර්ණ කොටස ඒ දෙක ත්‍රූණත් තමයි අපට පෙන්න්න ඉට පස පිදාගෙන්දර මෙතැන්දී ඒ සිප්‍රදාල තොර මේ සිප රිඩෙන් මෙතැන්ට මෙතන මේ එම්ටිද කියල බලන්නට ඒ සිප්‍රදාග බලනවා ඉට පස්සේ ඩොල ෆ්‍රොම් එක එම්ටිද කියන ඩොල ෆ්‍රොම් එක එම්ටිද ඩොල 2 එම්ටි නැද්ද සැබාලනවා ඉෆදාලා ඩොල 2 කියන විශාල හෝ සමානද ඩොල ඩීට වඩා සෝල්ඩේට විශාල හෝ සමානදිය බලන්නවා එපස මෙතැන්ද අර කලින් එකම තමයි ගැන ෆ්‍රොම් එක උඩා හෝ සමානුනාව අපි ඩිසයින් දාගත්තේ අන්න ඩිසයින් එක මෙතැන්ට දාගෙන තියෙනවා මෙතැන්ට ඩිසයින් එකම දාගෙන තියෙනවා ඒ විදියටම කිසිම වෙනසක් කරන්නතුව ඒ විදිරම ඩිසයින් මෙතැන්ට දාගෙන තියෙනවා සැ බලන්න දෙක්කම එම්ටිද කියලා බලන්න දෙකම එමටි නැද කියලා සොරි බලන්න දෙකම එමටි නැතිය දෙකම සිලට් කරලා දිය බලන්නවා දෙකම සිලට් කරලන් අපි කියන මෙතැන්දී බලන්නවා ඉෆහත්දාලායි ඩොල ෆ්‍රොම් එක කුඩා හෝ සමානද ඩීට ඩොල 2ක විශාල හෝ සමානද ඩීට ඇන්ඩ ඇදදාල බලන්නවා ඉෆදා ඩොල ෆ්‍රොම් එක කුඩා හෝ සමානද ඩීට ඇන්ඩ ඩොල 2ක විශාල හෝ සමාන ඩොල ඩීට ඒ දෙකම හරියරන අපි ඩිසයින් එක කලින් ඩිසයින්ම තමයි කිසි වෙනසක්නතු කලින් ඩිසයින් එකම ඒ විදිරම දාගන්න මෙතැදි එතර ඔන්න විදිර අපි ඕකත් හදාගෙන තියෙනවා එතර ඔන්න අපි වද බලම අපි කොහොඳ වැඩ කරන්න කියලා එතට අපි අයිල බල ඩිසයින්කට අපි මෙතැන්දි ෆ්‍රොම් ඩේට විතර සිට් කල බලමු ෆ්‍රොම් ඩේට ද සෙට් කබ අපි ඇතුවන මෙ මේ යගේ දස සිට් කල්ලා දැන් වාල්ට පේරවති ඔන්න සිට අපි ෆයින් බට්නය දෙමු මේ ෆයින් බට්නය දෙමු තර ෆයින් බට දුන්න බස ඔන්න විදිට විසි දෙකෙන් පස්සේ දේවාටික අපට පෙන්න්නවා විසි දෙකෙන් පස්සේ තියෙන ටික පෙන්න්නනවා විසි දෙකෙන් පස්සේ තියන්ටික අපිට මේ විදිර පෙන්න්නනවා විසි දෙකෙන් පස්සේ අපි බයිකරපු ඒවා මෙන්න මේ විදිර පෙන්න්නනවා ඊට පස්සේ ෆ්‍රොම්ඩේට එතකොට අපි ෆ්‍රොම්ඩේට් එක මේ විදියට ක්ලිය කරලා ෆොම්ඩේට මෙති ක්ලිය කරමු අපි ක්ලිය කරලා මෙතන ෆයින් බන්න දුන්න පස මුකුත් එන්න හැ සයි ෆ්‍රොම්ඩේට ක්ලිය කරලා මේ 2 ඩේට්ද 2 ඩේට විතර අදිල බලමු 2 ඩේට් එක අපි දෙමු මේ විදියට 22 දිය බලමු ක්ලික් කරන්න කියනවා එතකොට අපිට 22 දක්වා 22 දක්වා තියෙන සියලුම දේවල් ටික එනවා
තොට 22 දක්වා තියෙන සියලුම දේවල් තියෙනවා බලමු. එතකොට අන්තිමට 22 මේක ඉවර වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ 14 ඉන්වොයිස් ID එක 14 22 ට බයි කරලා තියෙනවා. බලමු අපි ගිහිල්ලා 14 ඉන්වොයිස් ID එක 14 22 ට බයි කරලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මෙතනදී ඉන්වොයිස් ID එක 14 ඉන්වොයිස් ID එක 14 මෙතන 13 හරිනේ. ඊට පස්සේ තියෙන ඉන්වොයිස් ID එක 15 25 වෙලා තියෙන්නේ. 25 වෙලා තියෙන්නේ ඉන්වොයිස් ID එක. 13 ගෙන් පස්සේ මම ප්‍රොඩක්ට් එක බයි කරලා තියන්නේ 25 වෙනිදා 13 ගෙන් පස්සේ ප්‍රොඩක්ට් එක බයි කරලා 25 වෙනිදා. එතකොට මේ ඉන්වොයිස් ID එක 14 තමයි ඉවර වෙලා තියෙන්නේ. ඊට පස්සේ 25 නේ තියෙන්නේ. එතකොට 22 අපි ඔය 22 කලින් ටික දෙන්න කියලා. 22 කලින් ටික දෙන්න කියලා පස්සේ අපිට ඔන්න විදිහට දෙනවා. එතකොට අපි අතනදිත් බලමු. කලින් එකේදීත් මෙතනදීත් අපි මේක ක්ලියර් කරලා මෙතනදී අපි 22 දීලා බලමු. මෙතනදී 22 දීලා බලමු අපි කලින් බැලුව විදිහට මෙතනදී අපිට මෙන්න මේ Azure Server Book කියන පටන් ගන්න 15 වෙනි. එතන මම කලින් කිව්වේ මේක 25 වෙනිදා පස්සේ තමයි තියෙන්නේ. එතකොට අන්තිමට අපි JBL headset එක බයි කරලා තියෙනවා. අතන අපි අන්තිමට JBL headset එක බයි කරලා තියෙන්නේ මේ විදිහට 21 product ID 21 විදිහට. Windows ID 21 විදිහට. එතකොට ඔන්න ඔය විදිහට තියෙනවා. ඊට පස්සේ අපි බැලුවොත් ඩේට් දෙකම දීලා බැලුවොත් ඒ කියන්නේ අපි කියනවා 13 වෙනිදා ඉඳලා අපට දෙන්න 22 වෙනකම් දෙන්න කියලා කිව්වොත් අපි දැන් එක ප්‍රොඩක්ට් එකක් විතර තියෙන්නේ මං හිතන්නේ නෑ ප්‍රොඩක්ට් එකක් තියෙනවා 13 වෙනිදා ඉඳලා 22 වෙනකම් දෙන්න කියලා කියනවා 13 ඉඳලා 22 වෙනකම් දෙන්න කියලා කියනවා එතකොට 13 ඉඳලා 22 වෙනකම් දෙන්න කිව්වා මෙන්න මේ විදිහට දෙනවා 13 ඉඳලා 22 වෙනකම් දෙන්න කියලා කිව්වම ඔන්න ඔය විදිහට දෙනවා. ඊට බලමු 13 ඉඳලා 22 වෙනකම්. 13 ඉඳලා 22 වෙනකම් මේ ප්‍රොඩක්ට්ස් තියෙනවා කියලා. product ID පහෙන් දැන් පටන් ගන්න. එක පටන් අරගෙන තියෙනවා. මෙන්න මේ විදිහට දීගෙන තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතනින් තියෙනවා. මෙන්න මේ විදිහට මේක තියෙනවා. ඊට පස්සේ කෙලින්ම මේක තියෙනවා. ඊට පස්සේ මේක තියෙනවා 13 වෙනින් පස්සේ නේද 13 ඩේට් එකක් තියෙන මෙතනයි 13 මෙතන ඩේට් එකක් තියෙනවා 16 ඩේට් එකක් ඉස්සරහ තියෙනවා 16 අරගෙන තියෙනවා ඒතර ඔයාලට පේනවා මෙතන මම පෙස්සල පෙන්නන ඉන්වොයිස් ID ටික 5 8 9 10 11 12 13 5 8 9 තියෙන්නේ ඊට පස්සේ 10 11 12 13 තියෙනවා 5 8 9 අපි බලමු දැන් ඇවිල්ලා 5 16 වෙනිදා 8 16 වෙනිදා 9 16 වෙනිදා 10 13 වෙනිදා 11 13 12 16 13 වෙනිදා 14 13 වෙනිදා එච්චරයි 22 වෙනකන් එච්චරයි 22 වෙනකන් එච්චරයි. ඒතර මම මෙතන දවසක් වෙනස් කරලා පෙන්නන්නම්. මෙන්න මෙතන දවසක් අපි වෙනස් කරලා බලමු 22 කරලා බලමු. මෙතන 22 කරලා බලමු. දැන් මෙතන තව එකක් වැඩි වෙන්න ඕන. මෙතන තව එකක් වැඩි වෙන්න ඕන අපිට. එතකොට මෙතනදී මේව කරලා අපි ආයෙ දාලා බලමු. මෙතනදී අපි 13 ඉදලා 22 වෙනකම් 13 ඉඳලා 22 වෙනකම් අපිට දැන් එක ප්‍රොඩක්ට් එකක් වැඩි වෙන්න ඕන. අපි බලමු. ඔය වැඩි උනේ. මෙන්න 20 වෙනි ප්‍රොඩක්ට් එකක් දැන් අපි තියෙන්නේ මේ දෙක අතර. 22 වෙනිදා අපි දාලා තියෙන්නේ. 22 වෙනිදා අපි දාලා තියෙන්නේ. එතකොට මෙතන 22 වෙනිදා අපි දාලා තියෙන 20 වෙනි ඉන්වොයිස් ID එක තියෙන එක. එතකොට ඒකත් මෙතන පෙන්නනවා. එතකොට ඔන්න විදියට ඕකත් පෙන්නනවා. ඊට පස්සේ අපි ආයෙ බලමු ඊළඟ එකට. ඊට පස්සේ මෙතනදී අපි තියෙනවා මේ විදියට මෙතනදී අපිට තියෙනවා අපි දැන් මේක කතා කරලා දැන් තියෙනවා selling report කියලා ඔන්න ක්ලික් එකක් දාගෙන දෙනවා print එකට print කියන බටන් එකට දාගෙන දෙනවා selling report කියලා අපි ආයෙ බලමු එතනට selling report කියලා හදාගෙන තියෙනවා selling report අපි බලමු මේ තියෙන selling report කියන අපේ on click එක එතකොට මෙතනදී අපිට තියෙනවා ওই විදියට restore variable එක හදාගෙන document.body.innerhtml එක හදාගෙන තියෙනවා restore page කියලා variable එකකට ඊට පස්සේ මෙතනදී අපි දාගෙන තියෙන document.getNumber ID හදලා view area එක සම්පූර්ණයෙන්ම මේ view area එක අපි $page කියලා variable එකට දාගෙන මෙතනදී අපි document.body.innerhtml එක $page කියලා $page කියලාකට අපි document.body.innerhtml එක දාගෙන print කරනවා. ඒ කියන්නේ window.print එකක් දෙනවා. window.print එකක් දෙනවා. මෙතනදී document.body.innerhtml එක restore page විදිහට දාන්නේ. restore page විදිහට දාන්නේ. එතකොට ඔන්න ඔය විදිහට දීලා තියෙනවා ඕක. ඔය විදිහට ඔක දීලා තියෙනවා. එතකොට view area ඔය විදිහට අපිට ඔක පේන්න තියෙනවා. ඊට පස්සේ විදිහට අපි selling report එක දාගෙන තියෙනවා. අපි බලමු selling report එක කොහොමද වැඩ කරන්නේ කියලා. එතකොට අපි දැනට සම්පූර්ණ එකේ print එකක් ගමු. සම්පූර්ණ මේ page එකේ. ඒතර අපි මෙතනදී පොඩ්ඩක් අපේ rows ගන්න වැඩි කරලෙමු. ඉතින් මෙතනදී අපිට පෙන්වන rows ගන්න පොඩ්ඩක් වැඩි කරගෙන ඉමු. selling history එකට ඇවිල්ලා අපි මෙතනදී පොඩ්ඩක් පෙන්වන rows ගන්න වැඩි කරමු. මෙතනදී අපිට පුළුවන් අපේ පෙන්වන
රෝස් කියන වැඩි කරන්න තන්දි අපි කියන රෝස් කාන වැඩි කරන්න කියලා එතකොට මෙන්න මේ විදිහට අපි රෝස් කාන වැඩි කරනවා ඊට පේජස් දෙකකට පෙන්වන්නේ අපි පළවෙනි පේජේ සම්පූර්ණ print එකක් ගන්න ඕනොත් අපිට මේ විදිහට print කියන දුන්නාන් පස්සේ අපිට ඔන්න ඔය විදිහට සම්පූර්ණ print page එකක් පෙන්වනවා සම්පූර්ණ print page එකක් පෙන්වනවා එතකොට ඔන්න ඔය විදිහට අපිට අදාළව ඔන්න ඔය විදිහට අපිට පෙන්වනවා අපේ ඔය විදිහට අපේ selling report එක බලා ගන්න පුළුවන් එතකොට ඔය විදිහට අපිට selling report එක බලා ගන්න පුළුවන් එතකොට ඔන්න ඔය විදිහට තියෙනවා එතකොට ඔය විදිහට අපි ඔක ඩිසයින් කරගෙන තියෙනවා ඊට පස්සේ අපිට බලන්න පුළුවන් මෙතනදී මේ විදිහට අපි ඉන්වොයිස් එකකින් අපි සිලෙක්ට් කරලා බලමු අපි බලමු 12 වෙනි ඉන්වොයිස් ID එකට දාලා අපිට ඒක print කරගන්න පුළුවන්. ඒතර අපි මේකෙන් print කරලා දුන්නාන් පස්සේ අපිට ඒක විතරක් අපිට print කරගන්න පුළුවන්. අපිට ඒක විතරක් මෙතනදී print කරගන්න පුළුවන්. ඒක විතරක් මෙතනදී print කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු මෙතනදී මේ විදිහට මෙතනදී අපි ඔක්කොම ක්ලියර් කරලා මෙතනදී අපි ඔක්කොම ක්ලියර් කරලා බලමු මෙතනදී අපි ඔක්කොම ක්ලියර් කරලා ඊට පස්සේ අපි date එක select කරලා බලමු අපි අර කලින් ගත්තා වගේම 13 ඉඳලා 22 වෙනකම් ගමු ඊට මේක fine දීලා අපිට එතකොට ඔන්න ඔය details ටික දාලා තියෙනවා ඊට පස්සේ අපි print කරමු මේක print කරමු එතකොට ඔන්න ඔය විදිහට අපිට මේ details ටික විතරක් අදාළ print tab බලා ගන්න පුළුවන් මේ details වලට අදාළ print tab බලා ගන්න පුළුවන් එතකොට අපිට මේ print වෙන page එක customize කරගන්න පුළුවන් අපිට ඕන විදිහට අපිට මේ විදිහට මෙතනින් page version අයින් කරලා දාලා හදා ගන්න පුළුවන් දැන් අපි එහෙම නෙවෙයි හදලා තියෙන page version උත් අපිට print එකේදී පෙන්නනවා ඒ අපි මේක අයින් කරලා table එකක් විදිහට අපිට print එකේදී එන්න ඕන විදිහ අපිට හදා ගන්න පුළුවන් එතකොට අපි ඕන විදිහට print button එකක් හදාගෙන තියෙනවා ඊට අපි ආයෙ බලමු code එකට එතකොට print button එක ඔය විදිහට හදාගෙන ඊට පස්සේ පල්ලෙහාට આવත් අපිට ආයෙ on click එකක් තියෙනවා අපිට ආයොන් ක්ලික් එකක් තියෙනවා මෙන්න මෙතනදී change invoice status ඒ on click එක තියෙනවා අපිට තැන් 4ක තැන් 5ක තියෙනවා අපිට change invoice status කියන on click එක. ඒතර බලමු කොහොමද ඒක වැඩ කරන්නේ කියලා. අපි ආවොත් change invoice කියන එකට මොන තියෙන්නේ change invoice status කියන එක අපි එතනදී PH script එකක් දාලා අපේ selected date invoice ID දානවා. මෙතනදී අපි parameter එකක් දාලා ID කරලා ගන්නවා. අපි ID කරලාගෙන මෙතනදී අලුතෙන් XML HTTP request එකක් open කරලා මෙතනදී අපි request කියන variable එකට save කරගෙන මෙතනදී අපි request on register function කියන එකට දාගෙන if එකක් දාලා බලනවා request එක register එක 4ට සමානද and request එක 200ට සමානද කියලා. එහෙනම් අපි request එක response test එක response කියන variable එකට දාගෙන අපි මෙතනදී if එකක් දාලා response එක දාගන්නවා success ද කියලා. response එක බලනවා success ද කියලා. එහෙනම් අපි swal එකක් කියන්නේ filter එකක් දාලා success message එකක් විදියට change order status කියලා පෙන්නනවා. change order status කියලා පෙන්නනවා. ඊට පස්සේ අපි ඒක ක්ලික් කරාම පස්සේ එතන reload කරනවා. ඒ කියන්නේ success නෙවෙයි නම් එන්නේ. success කියන response එක නෙවෙයි නම් එන්නේ. අපි කියනවා error එකක් විදියට response එක අපිට පෙන්නන්න කියලා. අපි ඒකත් okay කරාම පස්සේ අපි එතන reload කරනවා. ඒතර අපි කියනවා ඒක error එකක් විදියට පෙන්නන්න කියලා. ඒතකොට ඔය සම්පූර්ණ request එකම get method එක හරහා change invoice status process.php එකට ID එකක් bind කරලාම යවනවා. අපි request send කරලා දිනනවා. අපි ඇවිල්ලා බලුවොත් change status process කියන එකට change status process change invoice status process කියන එකට ඇවිල්ලා බලුවොත් මෙතනදී අපි තියනවා මොන ඔය විදියට. එතකොට අපිට මෙතනදී බලා ගන්න පුළුවන් PH script එකක් open කරලා connection එක include කරගෙන if එකක් දාලා බලනවා ESET get method එකට ID එකක් ආවද එහා පැත්තෙන් යපු ID එක ආවද කියලා බලනවා. ඊට මෙතනදී අපි දාගෙන තියෙනවා get method එකට ID එකක් ආවනම් අපි ඒක ටික දාගන්න කියනවා $invoice_id කියන එකට. ඊට මෙතන database එක search එකක් දාගෙන තියෙනවා. database එක search එකක් දාගෙන මෙතනදී select all from invoice where invoice ID එක $invoice ID එකට match වෙනවා කියලා බලනවා. එහෙමනම් මේ තියෙන රෝසියන් දාගන්න $invoice_resources කියන එකට ඊට පස්සේ මෙතනදී $invoice_resources කියන fetches of එකක් දාලා ඒකේ තියෙන serum data දාගන්න $invoice_data කියන එකට. ඉතින් මෙතනදී අපි කරන්නේ $invoice_data කියන එකේ status එක දැනට තියෙන status එක අරගෙන අපි දාගන්නවා $status ID කියන එකට. $status ID කියලා දැනට දාගන්නවා. ඊට පස්සේ මෙතනදී බලනවා if එකක් දාලා $status ID එක කියන්නේ දැනට තියෙන $status ID එක බිඳුවද කියලා. දැනට තියෙන බිඳුව නම් අපි කියනවා database වල IUD එකක් දාලා. IUD කියන්නේ
ඉන්සර්ට් අප්ඩේට් ඩිලිට් ඇද්දල අපි කියන අප්ඩේට් ඉන්වොයිස් ඉන්වස්ටබල් අඩ්ඩේට් කරන්න සෙට් කරන්න ස්ටේටස් එක සෙට් කරන්න ස්ටේටස් එක විදියට සෙට් කරන්න ස්ටේටස් එක විදියට වෙයා ඉන්වොයිස් අයිඩිය එක අපි එහා පැත්තෙන් අරන් ආපු ඉන්වොයිස් අයිඩියට මැච්චෙන්න ඉන්නසයිඩට මැච්චෙන්න ස්ටටස එක කරන්න තෝට එකනන් තියන අපි කියෙන දෙක කරන්න කියලා දෙකනන් තින අපි කියෙන තුන කරන්න කියලා තුනන් තියන අපි කියෙනවා හතර කරන්න කියලා තොට බින්දුව කියල කියන්න අපි දන්නවා කම්ෆෝම් මෝඩ තොට කම්ෆෝම් මෝඩ තිබොත් අපි කියනවා එක කරන්න යන කලික් කරයින් පස්සේ ඒ බටන කලික්කයන් පස අපි කියනවා ඒ කරන්න ගැන පැකින් මට්ටමර කියන කියලා පැකින්නන් තියන්න අපි කියන එක පික්කරයෙන් පසේ දෙක ඩිස්පච් මට්ටමට කියන කියලා පිය දෙකනම් එක තියෙන්නේ ඒකරය පස්සේ එක ශිපින් මට්ටමට ගන්න තුනට ගන්න අපි ගෙන දැන්ට තුනනන් දෙයන්නේ එක ඒක ගේන්න හතරවෙන්න ස්ටප්කට ඩිලිවර්ට් කෙනකට තවට අපි ඔන්න විදිරක හදාගෙන තියෙන ප්‍රසෝ ස්ටප් එකින් එක උුණ ගමන් අපි කියනවා එකෝ කරන සක්සස් කියල එකෝ කරන සක්සස් කියලා තර බිඳු එක්ට අපපුගම එකෝ කරන සක්සස් කියලා දෙකෙන් තුනට අපපු ගම එකෝ කරන සක්සස් කියලා එතකොට අපි කෙලිම බින්දු විදර තුනට එන්න බෑ බින්දුව තුනට එන්න බෑ ස්ටප් ස්ටප් එන්නවන බින්දුවන එකටාව එකින් දෙකටාව දෙකින් තුනටාව තුනින් හතරට ගිය එහෙම එන්න ඕන එතට අපි කියනවා දැනට බින්දුව තිනකටාවම කෝකරන සක්සස් දෙනට දෙකී තිය තුරටාම කෝකරන සක්සස් ඇතරන්නේ එතනී කෝකරන සක්සස්සකදයි මෙතන්ට ඇවිල්ල සෑල්ලයක් විදිර අපිට පෙන්න්නනවා චේන්ජ් කියලා ඕඩස්ටරස් ෝඩස්ට චේන්ජ ති පෙන්න්නවා පෙන්න්න එතන අපි රිප්‍රේශ් කරනවා තවටන්න විදිර තමයි වැඩකාන ත්‍රක් බලමු කොහොම වැඩකානක දැනට පිස්සලම ඩේට බේසකට ඩේට බෙස්ලයිල බලම තන ස්ටටස් තින මෙන්න මේදරයි බලමු ඉන්නොයි සයිඩිය අපි බලමු දැනට 18 වෙන ඉන්න සයිඩිය 18 වෙන ස්ටටස බිඳුවයි ස්ටටස දින් බිඳුව කියන කම්ෆෝම් මෝඩ මට්ට වෙදව තින අපි අයිල බලමු ඒක එතකොට අපි බලමු මෙතැදම 18 ඇත්තේ 18 එතනි බලමු අපි විසි එක මෙතැන්ද අපිට 18 බාගන්න පුළුවන් තැන්ද අපිට 18 බලාගන්න පුළුවන් මෙන්න මේ විදියට කම්ෆර්ම් මෝඩ තමයි තියෙන්නේ. කම්ෆර්ම් මෝඩ එක 0 මට්ටම තියෙනවා. මේක පාරක් ක්ලික් කරමු. ක්ලික් කරාම අපිට කියනවා change order status කියලා. අපි මේක ඕකේ කරමු. එතකොට අපිට මෙතන පෙන්නනවා පැකින්. දැන් තියෙන්නේ පැකින් මට්ටම. ඊට පස්සේ මෙතන ඇවිල්ලා බලමු අපි මේක පැකින් මට්ටමේ ඇත්තටම තියෙන්නේ කියලා. මේක රිෆ්‍රෙෂ් කරලා ඔව් මේ දැන් ඔන්න එක වුණා. ඒක දැන් එක වුණා. status එක වුණා. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදියට ආයිත් මේක ක්ලික් කරන්න. එතකොට ආයිත් යනවා change order status කියලා. එතකොට මේ dispatch මට්ටමට ආවා. දැන් බලමු මේක දෙක වුණාද කියලා. මේක දෙක වුණා කියලා බලමු. ඔව් දෙක වුණා. ඊට පස්සේ අපි ආයෙ ආවිලා බලමු. මේක ක්ලික් කරලා change order status දැන් මේක shipping මට්ටමේ තියෙන්නේ. දැන් මේක shipping මට්ටමේ තියෙන. ඒතර අපි ආවිලා බලමු මෙතනට ආයිත් මේක shipping මට්ටමේ තියෙන කියලා. ඔව් දැන් 3 වුණා. 3 කියන්නේ අපේ shipping මට්ටම. ඊට පස්සේ අපි ආයෙ බලමු අවසාන ස්ටෙප් එක මේක ක්ලික් කරාන් පස්සේ ඔන්න ඔය විදිහට change order status delivered වුණා. දැන් මේ ප්‍රොඩක්ට් එක කස්ටමර්ලා ඩිලිවර්ඩ් වෙලා. අපි බලමු මෙතනට ඇවිල්ලා ඔන්න ඔය විදිහට 4 හතරින් එහාට නෑ. ඒතර ඩිලිවර්ඩ් කියනකට අපි දැන් අවිල්ලා තියෙන්නේ ප්‍රොඩක්ට් එකේ. ඒතර ඔන්න ඔය විදිහට තමයි අපි ඔක ප්‍රෝග්‍රෑම් කරගෙන තියෙන්නේ. ඒතර අපිට පුළුවන් මේ විදිහට අපිට ඕඩර් එක දැනට තියෙන මට්ටමට ගේන්න. ඒතර දැනට තියෙන මට්ටමට අපිට පුළුවන් මේ විදිහට ඕඩර් එක ගේන්න. ඒතර ඕඩර් එක ඩිලිවර්ඩ් වුණාන් පස්සේ අපේ ඉතින් හරිය ස්ටේටස් චේන්ජ් කරන්න බෑ. ඒකට ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඕක තමයි අපේ සෙලින් හිස්ටරි එක. අපි ඇඩ්මින්ගේ පැත්තේ තියෙන සියලුම ෆන්ක්ෂන්ස් ටික කතා කරලා ඉවරයි. ඇඩ්මින්ගේ පැත්තේ තියෙන සියලුම ෆන්ක්ෂන්ස් ටික කතා කරලා ඉවරයි. ඉතින් අපි අන්තිම වීඩියෝ එකෙන් හම්බෙමු.